මට ඉතින් යන්න කියලා වෙන තැනක් නැහැනේ බීච් එක තමයි තියෙන්නේ. පොඩි කාලේ ළම බීච් එකේ, ඩුබායි ගිහිල්ලත් බීච් එකේ, ලංකාවට ගිහිල්ලත් බීච් එකේ. ඉතින් මේක මාර්ග දර්ශනයක්. අද බීච් එකේ මොනවද පාවෙනවා කෑලි කෑලි පොඩි මොනවද ගන්න. ඊයේ නිවාඩු දවසත් එක්ක හොඳට නිදාගත්තා ඊයේ. නිවාඩු නැවිදින්න ගියෙත් නෑ. අද ඉතින් වැඩට ආපු ගමන් බීච් එකට තමයි දුවන් ආවේ. දැන් නම් සීතලයි ගොඩක්ම. ඉස්සරහට තවත් සීතලයි. දෙසැම්බර් මාස පයින්වත් එක්කම වගේ දැන් ක්‍රිස්මස් එකත් එනවා ළඟදී. ක්‍රිස්මස් එකෙන් පස්සේ තමයි සීතල අල්ලන්නේ මං හිතන්නේ. දැන් අල්ලගෙන එනවා සීතල. ක්‍රිස්මස් එකත් ළඟ එනවනේ. ක්‍රිස්මස් එකෙන් පස්සේ තමයි සීතල අල්ලන්නේ ඩුබායි වලට. කලින් නම් මේ වෙනකොට ඉන්න බෑ. ඒ වුණාට මේ අවුරුද්දේ සීතල ඇල්ලුවේ නෑ හරියට. ඉතින් මොකද වෙන්නේ? මේ ලයිට් යනවා ලෑන්ඩ් කරනවා විනාඩි 5-5ට වගේ. ඒ වගේ තමයි ෆ්ලයිට් යනවත් විනාඩි 5-5ට වගේ. එතන හාබර් එකක් තියෙනවා. ඩුබායි හාබර් එකයි එයාපෝට් එකේ දෙකම එකට තියෙන්නේ. මේ මෙතන ලිහිණි වගේක් ඉන්නවා. මං හිතන්නේ මාළු වගේක් ඉන්නවා යට. ඔහොම තමයි ඉතින්. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ බලන්නකො මේක. අර කලින් වීඩියෝ එකේ වගේ හඳක් තියෙනවා මේ. හඳක් තියෙනවා තාම අහසේ. ඉරත් පායනවා. අපි බහලා යන් පල්ලෙහාට. එතනින් බහින්න කියනවා තමයි එපා වෙන්නේ. ආයෙ වැටුනොත් මෙතනින් ආයෙ වීඩියෝ ගේන්න වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ වතුර ලෝ ටයිට් තියෙන දැන්. හයි ටයිට් එනකොට සාමාන්‍යයෙන් වතුර මේ හරියට රක්කත් වෙනවා. මේ ලෝ ටයිට්. සාමාන්‍ය හයි ටයිට් එනකොට අන්න අර හරියට එනවා තියෙන වතුර පාර ආව. මේ බීච් එකේ මාළු අල්ලන්න තහනම් බෝට් වලින් ගිහින් අල්ලලා දැකි ගොඩ ඉඳන් අල්ලන්න තහනම්. මොකද අපේ කට්ටියක් මේ ළඟදී මාළු අල්ලන්න ඇවිල්ලා සිකියුරිටි එකෙන් කේස් එක දාලා